හොඳයි අදත් අපේ YouTube channel එකට ඔයගොල්ලන්ව ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ඔයගොල්ලන් හැමෝටම ප්‍රයෝජනවත් කාලගුණික තොරතුරු ලබා ගන්න පුළුවන් විශේෂ ක්‍රමවේදයක් ගැන. ඒ කියන්නේ සුලි කුණාටු සුලි සුළං ඇතිවීම පිළිබඳව ඔයගොල්ලන්ට පූර්ව නිගමනයකට එන්න පුළුවන් විශේෂ වෙබ්සයිට් එකක් ගැන තමයි අද අපි කතා කරන්නේ. වෙබ්සයිට් එකක් නෙමෙයි අතන වෙබ්සයිට් දෙකක් ගැන කතා කරනවා. ඉතින් මේ වෙබ්සයිට් වලින් ඔයගොල්ලන්ට පුළුවන් කාගේවත් අසත්‍ය තොරතුරු වලට රැවටෙන්නේ නැතුව ඕගලන්ට සුලි කුණාටු ලංකාවට කොයි විදිහටද බලපාන්නේ කොයි වෙලාවටද ලංකාවට එන්නේ මෙන්න මේ දේවල් කල් තියා දැනගන්න. ඉතින් මේක ඇත්තටම බය වෙන්න දාපු වීඩියෝ එකක් නෙමෙයි. හැමෝටම පෙර සූදානමට ආරක්ෂාව වෙනුවෙන් සකස් කරන ලද වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට හරියටම අවසාන වෙනකම් බැලුවොත් ඔයගලන්ට සුලි කුණාටු ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් දවස් මොන වගේ තත්ත්වවල මොන විදිහේ විනාශයක් එකකින් වෙන්න පුළුවන්ද ඒ සියලුම විස්තර ඔයගලන්ට කල් තියා ඉතාමත් පැහැදිලිව ඉතාමත් නිවැරදිව දැනගන්න පුළුවන්. ඉතින් අපි කතා කරමු අද මේ වෙබ්සයිට් දෙක ගැන. මේ දෙකෙන් ඔයගලන්ට ගොඩක් තොරතුරු ඔයගලන්ට ඉතාමත් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. මේ වෙබ්සයිට් දෙකේ ලින්ක්ස් උත් අපි වෙන වෙනම දීලා තියෙනවා. ඊට අමතරව ඔයගලන්ට asiridesigners.lk අපේ වෙබ්සයිට් එකට ගියොත් ඒකේ free resources කියලා තියෙනවා උඩ වෙනම page එකක්. ඒකට යන්න. ඒකට ගියොත් ඔයගලන්ට එතනින් කෙලින්ම අදාළ වෙබ්සයිට් එකට යාමේ හැකියාවක් තියෙනවා. ඒක ෂෝට්කට් එකක්. ඔයගලන්ට පහසු විදියට අවශ්‍ය පහසු දේ ඔයගලන්ට තෝරගන්න පුළුවන්. හොඳයි දැන් අපි යමු පළවෙනි වෙබ්සයිට් එකට. ඉතින් ඒකට ගියාම ඔයගලන්ට පේනවා ඇති මුලින්ම පෘථිවිය ලෝක බෝලේ තමයි ඔයගලන්ට මුලින්ම දක්නට ලැබෙන්නේ. ඉතින් මේක ඔයගලන්ට zoom කරන්න පුළුවන් ඕන විදිහට කරකවන්න පුළුවන් ඔයගලන්ට cursor එකෙන් මේ විදිහට ඒක කරකවන්න පුළුවන් ඔයගලන්ට අවශ්‍ය තැන තෝරගන්න. ඉතින් ඔයගලන්ට පේනවා ලංකාව ඉතාමත් පොඩියට පේනවා. ඒතර ලංකාව ඔයගලන් නිවැරදිව තෝරගෙන ඒක ඔයගලන්ට zoom කරලා ගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ ලංකාව විතරක් සහ ඒ අවට පේන විදිහට ඔයගලන්ට බලන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට වෙන වෙන රටවල් අවශ්‍ය නම් ඒ ඕනම රටක් ඔයගලන්ට මේකෙන් පහසුවෙන් බලන්න පුළුවන්. ඉතින් මේක මේ ලයිව් දෙන්නේ මේක. ඉතින් ඒක නිසා මේක ගොඩාක් චන්ද්‍රිකා තාක්ෂණය උපයෝග කරගෙන ලබා ගන්න දත්ත වලින් තමයි මේක සකසලා තියෙන්නේ. ඒක නිසා ඉතාමත්ම නිවැරදි තොරතුරු මෙතනින් ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති මේක විවෘත කරපු ගමන් මේකේ අර සුළං හමන විදිය තමයි මේකේ මේ පෙන්වන්නේ. ඉතින් ඒකේ වර්ණවල වෙනස් වීම වල තුලින් සුළඟේ වේගය වැඩි ඒවා ටිකක් තද වර්ණ වලින් වර්ණ ගන්නවලා තියෙනවා. ඊටම පැහැදිලි ඔයගලන්ට ඒක පේනවා මේකේ. ඊට අමතරව ඔයගලන්ට පුළුවන් මේකේ පොඩි ඩොට් එකක් වගේ තියෙනවා. ඒ කර්සර් එක කියලා එතන ක්ලික් කරාම කොළ පාට පොඩි වෘත්තයක හැඩයක් ඔයගලන්ට පෙනෙයි. ඒ වෘත්තයක හැඩය පෙනුනම ඔයගලන්ට ඒ සුළඟට අදාළ සුළඟේ වේගය ඔයගලන්ට බලන්න පුළුවන්. මේකේ සුළඟේ එක එක ස්ථානවල සුළඟේ වේගය කොච්චර පැයට කිලෝමීටර් කීයක වේගයෙන් සුළං හමනවාද කියන එකත් ඔයගලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එක භාවිතා කරන්න ඔයගලන්ට කිසිම විශේෂ දැනුමක් අවශ්‍ය නැහැ. ඕනම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් මේක භාවිතා කරන්න පුළුවන්. ඉතාමත් පහසුවෙන් ඔයගලන්ට නිවැරදි තොරතුරු ලබා ගන්න පුළුවන්. මේක ඔයගලන්ට ටිකක් අධ්‍යයනය කරලා බලන්න මේකෙන් ඇත්තටම ගොඩාක් තොරතුරු ගන්න පුළුවන්. ඉතින් ඉදිරි දින දවස් වල කොහොමද කාලගුණය හැසිරෙන්නේ සුළඟේ වේගය කොහොම වෙයිද කියන එකත් ඉදිරියට දින දාලා ඔයගලන්ට බලන්න පුළුවන්. කියන්නේ වර්තමානයේ වගේම අනාගතයත් මේකෙන් සෑහෙන දුරකට නිවැරදිව බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අර ලෝකේ එක එක ස්ථානවල වේගයෙන් සුළි කැරකෙන විදිය ගොඩාක් පැහැදිලිව මේකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒකේ වර්ණ වෙනස් වීම තුලින් සුළඟේ වේගය වැඩි තැන් ඒ වගේ දේවලුත් පහසුවෙන් බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට මේකේ පේනවා මේ වම් අත පැත්තේ යටම කෙළවරේ තියෙන earth කියලා බටන් එකක්. ඒක ක්ලික් කරාම ඔයගලන්ට තව මෙනු එකක් ඕපන් වෙනවා. ඉතින් ඒකේ තියෙනවා ඔයගලන්ට පේනවා ඇති control කියලා ඔප්ෂන් එකක්. control කියන එකේ now කියන එක තමයි සාමාන්‍යයෙන් default select වෙලා තියෙන්නේ. හැබැයි ඔයගලන්ට ඒකේ පොඩි කැලෙන්ඩර් එක අයිකන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම එතන ඔයගලන්ට අවශ්‍ය දිනය දෙන්න පුළුවන්. ඒ කියන්නේ අද සිට ඉදිරියට ඔයගලන්ට කැමති දිනයක් දෙන්න පුළුවන්. එතකොට ඒ දිනේ දුන්නම ඒ දිනයට අදාළ කාලගුණික තත්ත්වය සුළං හමන විදිය ඔයගලන්ට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි ඔයගලන්ට තියෙන ඔප්ෂන් එක ඉදිරියේදී වෙන්න පුළුවන් කාලගුණික විපර්යාස. ඒ කියන්නේ සුළං වල වෙන්න පුළුවන් විපර්යාස, සුළි සුළං ඇති වෙන්න පුළුවන් දවස් ලංකාවට කොයි විදියට බලපාවිද මෙන්න මේ දේවල් ඔයගලන්ට මෙතනින් බලන්න පුළුවන්. ඉතින් අපි මේ කතා කරපු
මේ තොරතුරු කාලගුණික විද්‍යාව පිළිබඳ කිසිම දැනුමක් නැති කෙනෙකුට මේ වෙබ්සයිට් එක භාවිතා කරලා පහසුවෙන් කරුණු දැනගන්න පුළුවන්. ඊට අමතරව තව කාලගුණික විද්‍යාව පිළිබඳ දැනුමක් තියෙන අයට තවත් අමතර තොරතුරු විශාල ප්‍රමාණයක් ඔයගලන්ට මේ වෙබ්සයිට් එකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන අනිත් ඔප්ෂන්ස් වලටත් ඔයගලන් ගිහිල්ලා බලන්න. ඔයගලන්ට අපි මෙතනදී කතා කරපු නැති තව විශාල තොරතුරු ප්‍රමාණයක් මේකෙන් ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. අපි තවත් වෙබ්සයිට් එකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයගලන්ට අපි ඉදිරියේදීත් මේ වගේ අලුත් දේවල් ආසිරි ඩිසයිනර්ස් අපේ YouTube channel එක හරහා ඔයගලන්ට ගෙන යනවා. ඔයගලන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, රටේ ආරක්ෂාව වෙනුවෙන් තාක්ෂණය කොහොමද භාවිතා කරන්නේ කියන එක පිළිබඳව අපි ඉදිරියේදීත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අකුණු වදින වෙලාවල් ලංකාවේ ඇතුළත අකුණු වදින වෙලාවල් ලයිව් ඒ තොරතුරු ලබා ගන්න අකුණ කොච්චර ප්‍රබලද, ඔයගලන් ඉන්න ප්‍රදේශයට ඒක කොහොමද බලපාන්නේ, අන්න මේ වගේ දේවලුත් අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ඊළඟ වීඩියෝ එකෙන්. එහෙමනම් අපි යමු අපේ ඊළඟ වෙබ්සයිට් එකට. ඒ කියන්නේ සුලිසුලම් පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් ඊළඟ වෙබ්සයිට් එකට යන්. ඉතින් ඒකේ ඇඩ්‍රස් එක තමයි ඔයගලන්ට මේ තිරේ දිස් වෙන්නේ. ඉතින් ඒ ඇඩ්‍රස් එකට ගිහිල්ලත් ඔයගලන්ට ඒ අදාළ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට අපි මුලින් කිව්වා වගේ asiridesigners.lk අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ free resources කියන page එකට ගියොත් ඔයගලන්ට එතනිනුත් අපි shortcut එකක් දාලා තිනවා. ඔයගලන්ට පහසුවෙන් මේ වෙබ්සයිට් එකට ළඟා වෙන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එකෙත් ඔයගලන්ට ගන්න පුළුවන් තොරතුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. සුළඟේ වේගය, ඒ වගේම සුළි සුළං හම්බන ප්‍රදේශ. ඉතින් මේකේ කියන්නේ view එකත් ඔයගලන්ට satellite view එක වෙනම ගන්න පුළුවන්. wind speed එක වෙනම ගන්න පුළුවන්. ඒ වගේම temperatures ගන්න පුළුවන්, humidity ගන්න පුළුවන්, pressure levels ගන්න පුළුවන්. ලෝකයේ එක එක ස්ථානවල පීඩන වෙනස්කම් කොහොමද වෙන්නේ? පීඩන අවපාත ගැන ඒ සියලුම විස්තර මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මේ අපි කතා කරපු වෙබ්සයිට් දෙක දෙවිදිහකට තියෙන්නේ. ඔයගලන්ට ඒකෙන් ලබා ගන්න පුළුවන් තොරතුරු වලත් වෙනස්කම් තියෙනවා. සමාන තොරතුරු තියෙනවා, වෙනස් තොරතුරුත් තියෙනවා. ඉතින් මේ දෙකම හොඳට අධ්‍යයනය කරොත් ඔයගලන්ට සුළං පිළිබඳ සුළි පිළිබඳව මින් ඉදිරියට බය වීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද ගොඩක් අපි දැක්කා පහුගිය කාලවල ඇතිවෙච්ච සුළි සුළං එක්ක ගොඩක් මිනිස්සු බය වුණා. ඒ වගේම නිවැරදි තොරතුරු හරියට ලබා ගත්ත නැති නිසා ගොඩාක් අනතුරු සිදු වුණා. ගොඩක් ජීවිත හානි වුණා. ඒ වගේම ගොඩක් දේපල හානි වුණා. රටට විශාල හානියක් වුණා. ඉතින් මෙන්න මේ දේවල් ඔයගලන්ට සෑහෙන දුරකට වළක්වා ගන්න පුළුවන්. මෙන්න මේ අපි කතා කරපු තොරතුරු පිළිබඳව ඔයගලන් දැනගෙන හිටියොත්. අපි ඉදිරියටත් මේ වගේ දේවල් ඔයගලන්ට වටිනා ප්‍රයෝජනවත් වෙන දේවල් අපි ආසී ඩිසයිනර්ස් අපේ channel එක හරහා ඔයගලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම රැඳී සිටින්න අපේ channel එකත් එක්ක. ඒ වගේම අපේ channel එක ඔයගලන් තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයගලන්ට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න පුළුවන්.